කවදා හරි අහලා තියෙනවද අපි අඩුවෙන්ම සූදානම් වෙන්නේ ජීවිතේ වැඩියෙන්ම සැලසුම් කළ යුතු කාලවකවානුව වෙනුවෙන් කියලා. ඒ තමයි අපේ විශ්‍රාම කාලය. විශ්‍රාම ජීවිතය ගැන ඔයත් සීරියස්ලිම හිතමින් නම් ඉන්නේ. අපි මේ වීඩියෝ එක බලමු. ඉපදුන දවසේ ඉඳලා පළවෙනි අවුරුදු 20-25 අපි මොනවද කරන්නේ? හොඳ රැකියාවකට පාර කපා ගන්න මහන්සි වෙන එක. අපි ඉගෙන ගන්නවා, ක්‍රීඩා කරනවා, උපාධි ගන්නවා, මේ වගේ නොයෙක් දේ කරනවා. කොහොම හරි හොඳ රැකියාවක් හොයාගත්තට පස්සේ අපි කරන්නේ ඒවල් හදන්න මහන්සි වෙන එක, උසස් වීම් ගන්න මහන්සි වෙන එක, වාහන ගන්න, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්න, මේ වගේ දේවල් වලට තමයි අපි ගොඩක් මහන්සි වෙන්නේ. ඒ විදිහට සුව පහසු ජීවිතයක් වෙනුවෙන් ජීවිතේ ඊළඟ අවුරුදු 20-25 අපි ගෙවා ගන්නවා. අවුරුදු 50ක් විතර වෙද්දී අපිට තේරුම් යන්න පටන් ගන්නවා අපි හොඳටම ප්ලෑන් කරන්න ඕනේ කාලය ගැන එක්කෝ අපි හිතලම නෑ නැත්තම් අපි හිතලා තියෙන තරම මදි කියන එක. මට හම්බ වුණා හොඳ පුහුණුවක් සහ මඟ පෙන්වීමක් එක්ක කරගෙන යන්න පුළුවන් ඇෆිලියේට් මාකටිං ඔන්ලයින් බිස්නස් එකක්. මම ඉස්සෙල්ලම බැලුවේ ඒක ලීගල් සහ එතිකල් එකක්ද කියලා. පොඩි ඉන්වෙස්ට්මන්ට් කොස්ට් එකකින් පටන් ගන්න පුළුවන්ද කියලා. පේමන්ට් ප්ලෑන්ස් තියනවද කියලා. ඒ හැම ප්‍රශ්නයකටම ඔව් කියන උත්තරේ මට ලැබුණාට පස්සේ මම බිස්නස් එක පටන් ගත්තා. මේ බිස්නස් එක හරිම ෆ්ලෙක්සිබල්. ඒ වගේම හොඳම හොඳ ට්‍රේනින් එකක් ලැබෙනවා. ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා සයිඩ් හසල් එකක් හැටියට මගේ ෆුල් ටයිම් ජොබ් එකත් එක්කම පහසුවෙන් කරගෙන යන්න. ඔයා මේ වීඩියෝ එක මේ වෙනකල් බැලුවා නම් අනිවාර්යෙන් ඔයත් ඉදිරිය ගැන සීරියස් විදිහට හිතන කෙනෙක් වෙන්න ඕනේ. ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක මට මෙසේජ් කරන්න. මේ බිස්නස් එක ගැන සියලුම විස්තර තියෙන වීඩියෝ එකක් මං එවන්නම්. ඒක හොඳින් බලන්න. ඊට පස්සේ අපි වැඩි විස්තර කතා කරමු.